හැමෝම ගාවත් නැති හැමෝමත් හොයන මොකද්ද මේ කනේ ආතල් එක? එහෙනම් අපි බලමු අද මොකද්ද මේ කනේ ආතල් එක. සුබ දවසක් යාළුවනේ. ඔන්න ඉතින් අදත් බ්‍රෑන්ඩ් නිව් එපිසෝඩ් එකක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්නේ. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලා බයිසිකල් රයිඩ් කරන කෙනෙක් නම් ඒ වගේම ඔයා Uber Big වීඩියෝ දුවන කෙනෙක් නම් ඔයාලට ගොඩක් වැදගත් වෙනවා ඔයාලගේ මොබයිල් ෆෝන් එකෙන් කෝල් ආන්සර් කරන එක. ඉතින් කෝල් ආන්සර් කරද්දී ඔයාලට සමහරක් වෙලාවට බයික් එක නවත්තන්න වෙනවා. නැත්නම් ඉතින් ඔයා ලවුඩ් ස්පීකර් දාලා කතා කරන්න වෙනවා. ඒකට හොඳම විසඳුමක් තමයි අද මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මම ගත්ත earbuds දෙකක් ගැන. ඒ earbuds දෙක මට ප්‍රයෝජනවත් උනේ කොහොමද? එතකොට ඒකේ එක්ස්පීරියන්ස් එක තමයි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් යාළුවනේ ඔයා Uber ඒ වගේම ඔයා ලෝන් ට්‍රැවල් කරන කෙනෙක් නම් නැත්නම් ඔයා බයික් පදින්න නැති වුණත් ඔයා සවුන්ඩ්ස් වලට ඒ කියන්නේ මියුසික් වලට කැමති කෙනෙක් නම් ඉතින් ඔයා ගාව තියෙන්න ඕනේ හොඳ earbuds දෙකක්. ඉතින් යාළුවනේ මම මේක ගන්න මූලිකම අරමුණුනේ මම බයිසිකලේ පදිද්දි මගේ ෆෝන් කෝල් ආන්සර් කරන්න වෙනවා. ඉතින් එතකොට මට ඒ අවස්ථාවේදී කොහේ හරි තැනකට පාක් කරලා ඉවරලා හෙල්මට් එක අයින් කරලා තමයි ඉතින් කෝල් එකට ආන්සර් කරන්න වෙන්නේ. ඉතින් ඒක මට හරි කරදරයි. ඉතින් ඒ හින්දා මම කල්පනා කරා හොඳ earbud දෙකක් මම තෝරගන්න ඕනේ කියලා. ඉතින් මම ඉන්ටර්නෙට් එකේ ගොඩක් අවස්ථාවලදී සර්ච් කරලා බැලුවා මොකද්ද රයිඩර් කෙනෙක්ට හොඳ earbuds දෙකක්. ඉතින් විවිධ earbuds ගොඩක් ಜಾති තිබුණා. අන්තිමේදී මම ෆයිනල් සොලියුෂන් එකට ආවා. මට ගැලපෙන්නේ මෙන්න මේ earbud දෙක කියලා. ඉතින් යාළුවනේ ඒ earbud දෙක මොකද්ද කියලා ඔයාලා තවමත් බලාගෙන ඇති. ඇන්කලා හදලා තියෙන Soundcore Liberty 5 earbud දෙක තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මෙන්න මේකේ එක්ස්පීරියන්ස් එක තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේ earbud දෙක මට වැදගත් උනේ කොහොමද? මම මේක පාවිච්චි කරේ කොච්චර කාලයක්ද? ඒ සියලු දේම අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. බයික් එකක් රයිඩ් කරන කෙනෙක් නම් ඔයාට මේක ගොඩක් වැදගත් වේවි. අනිවාර්යෙන් ඔයා මේ වීඩියෝ එක බලන්න ස්කිප් කරන්න නැතුව ඒ වගේම පහළ තියෙන රතු පාට බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ જાතියේ Vega helmet එක. ඉතින් මේ Vega helmet එක පාවිච්චි කරද්දි මේක සම්පූර්ණම full face helmet එකක්. මේක දාගෙන ඉවරලා බයික් එක රයිඩ් කරද්දි මට එන කෝල් ආන්සර් කරන්න බැරි වෙන හින්දා තමයි මම මේ earbuds දෙකට යන්න තීරණය කරේ. ඉතින් මේ තියෙන්නේ Soundcore Liberty 5 branded earbuds දෙකක්. ඉතින් මේක Anker කියන්නේ branded company එකක්. ඒ කියන්නේ American company එකක්. එයාලා තමයි මේක හදන්නේ. මේ box එක ගැන පොඩ්ඩක් අපි කතා කරොත් ඉතින් මේකේ මේ ඉස්සරහා පැත්ත ගැන කතා කරද්දි මෙන්න මේ ඉස්සරහා තියෙනවා earbuds දෙකේ logo එක. ඉතින් ඒ logo එක අතට ෆීලින් වෙන විදියට මේගොල්ලෝ මෙතන ඩිසයින් කරලා තියෙනවා. මේක ඉතින් මුලින්ම noise cancellation ඒ වගේම Dolby sound hi-fi sound system එකක් මෙන්න මේකේ අන්තර්ගත වෙනවා. මේකේ වැදගත්ම දේ තමයි කෝල් එකක් ගන්නවා නම් ඔයාගේ mic 6කින් ඒ කියන්නේ ඔයාගේ කෝල් එක ක්ලියර් කරලා background noise cancel කරලා AI විදියට ඒ කියන්නේ artificial intelligence විදියට මේකේ එළිය තියෙන noise ඔක්කොම අයින් කරලා ඉවරලා කෝල් එක clearly ඔයාට ඇහෙන්න සලස්සනවා. ඉතින් මේක ගොඩාක් හොඳ features එකක් කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම මේක නම් ඒ features එක ගොඩක්ම include වෙලා තියෙනවා. ඔන්න ඉතින් මේක මෙන්න මේ විදියට open කරගත්තයින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මුලින්ම තියෙන්නේ මෙන්න මේ ආකාරයට මේ විදිහේ surface එකක්. ඉතින් ඒකේ පොඩි විස්තරයක් description එකක් දීලා තියෙනවා. ඒකේ කොහොමද Bluetooth වලින් මේක pair කරගන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදියට මේ earbuds එක තියෙනවා. ඉතින් earbuds එක පොඩ්ඩක් එළියට අරගෙන පැත්තකින් තියාගමු. ඊට පස්සේ earbuds එකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලමු. ඉතින් ඇතුලේ තියෙනවා යාළුවනේ මෙන්න මේ වගේ paper set එකකුයි ඒත් එකම මෙන්න මේක ටිකක් ඔයාලට ගොඩක් වැදගත් වේවි. ඉතින් මේකේ තව charging cable එකක් ඇවිල්ලා තියෙනවා වෙනම. ඒ වගේම තමයි charging cable එකට අමතරව ගොඩක් වැදගත් වෙන්නේ මෙන්න මේක. ඉතින් මෙන්න මේක ගොඩක් වැදගත් වේවි ඔයාලට. ඔයාලගේ කනේ size එකට මේ rubber කෑලි change කරගන්න පුළුවන් විදියට එයාලා ඒවලා තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් වැදගත් වෙනවා කියලා මම හිතනවා. හොඳයි එහෙනම් අපි දැන් බලමු මේ earbuds දෙක මොන වගේද කියලා.
මෙන්න මේ වගේ කොලයක ඇතුලේ එන්නේ. ඉතින් මම ගත්තේ යාළුවනේ මෙන්න මේකේ මේ බ්ලූ කලර් එක. ඇත්තටම මේ බ්ලූ කලර් එක මැට් ෂයින් ෆිනිෂ් එකක් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් ඒක තමයි මම තෝරගත්තේ. ඉතින් ඔයාලට පේනවා ඇති ප්‍රීමියම් ක්වොලිටියක් තියෙන මැට් ෆිනිෂින් එකකින් මේ ඉයර්බඩ්ස් දෙක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මෙතන උඩ පැත්තේ තියෙනවා මේකේ charging point එක. ඉතින් ඒත් එකම මේ ඉයර්බඩ්ස් දෙක මෙන්න මේ ආකාරයට උඩට ස්ලිප් කරාම මේක ඇරෙනවා. ඒ වගේම මෙන්න මේ බ්ලූ කලර් එකට වාගේ ඉයර්බඩ්ස් දෙක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඉයර්බඩ්ස් දෙක මෙන්න මේ විදියට ලං කරාන් පස්සේ මැග්නටික් එකක් මේකේ තියෙනවා. ඒකට මේ විදියට ඇලෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ ඉයර්බඩ්ස් දෙක තියෙන්නේ. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මෙන්න මෙතන තමයි ඔයාගේ පෙයා බටන් එක තියෙන්නේ. මේක ඕපන් කරාම මෙතන තියෙන පොඩි ස්විච් එකක්. ඒක ඔන් කරපු ගමන් මෙතන වයිට් කලර් එකට ලයිට් එකක් පත්තු වෙනවා. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගත්තේ කොහොමද කියලා අපි දැන් කතා කරමු. දැන් මම ඔයාලට කියන්නම් මේ ඉයර්බඩ් දෙක ඇයි බයික් රයිඩර් කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මම කිව්වනේ මගේ ෆුල් ෆේස් හෙල්මට් එක දැම්මන් පස්සේ මට කෝල් එකක් ගනිද්දි ලොකුම අපහසුතාවය වෙලා තිබ්බේ කෝල් එක ආන්සර් කරන්න බැරි එක. ඉතින් යාළුවනේ මෙන්න මේ ඉයර්බඩ්ස් දෙක මෙන්න මේ ආකාරයට අරගෙන ඉවරලා මෙහෙම කනේ දාගත්තයින් පස්සේ ඒක හොඳට කනට සීල් වෙනවා. ඉතින් කනට සීල් වුණයින් පස්සේ මේක හෙල්ලුවට වැනුවට ඔළුව පහත් කරාට වැටෙන්නේ නැහැ. ඉතින් ඒක ගොඩාක් හොඳ ඇඩ්වාන්ටේජ් එකක් කියලා මට කියන්න පුළුවන්. ඒත් එක්කම තමයි ඔයාලට මේ බයික් එක පදිද්දි මේක නෝමල් හෙල්මට් එකත් එක්ක දාගන්නවට වඩා මෙන්න මේ වගේ පොඩි කැප් එකක් යූස් කරනවා නම් ලස්සනට ඔයාට පුළුවන් වෙනවා මේක සීල් වෙන විදියට තියාගන්න. එතකොට මේ හෙඩ්සෙට් දෙකේ මේ පල්ලෙහැ කෑල්ල විවෘත වෙලා තියෙන්නේ. ඉතින් ඒ හැම දාලා ඉවරලා මෙන්න මේ විදියට ඔයාට හෙල්මට් එක දාලා ක්ලිප් එක දැම්මයින් පස්සේ ඔයාගේ ඉයර්බඩ්ස් දෙක ගානට කනට සීල් වෙනවා. ඉතින් හෙල්මට් එක ගලවද්දි වුණත් ඒ ඉයර්බඩ්ස් දෙක ලස්සනට රැඳිලා තියෙනවා. ඒකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඒ දෙක මම හෙල්මට් එක ගැලවුවත් ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මට කියන්න ඕන උනේ මේ ඉයර්බඩ්ස් දෙක මම ගත්තේ ඇයි කියලා. මේ ඉයර්බඩ් දෙකේ තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි මේක කනට දාගත්තයින් පස්සේ මේක ඔටෝ ටච් දුන්නොතින් බයික් එකේ හෙල්මට් එක දාගත්තයින් පස්සේ මේක ටච් වෙච්ච ගමන් ඔයාගේ ෆෝන් කෝල් එක කට් වෙනවා. එක්ක නැත්නම් ඔයා මියුසික් එකක් අහගෙන යනවා නම් ඒකත් කට් වෙනවා. ඉතින් ඒකට හොඳම සොලියුෂන් එකක් විදියට මෙයාලා හඳුන්වලා දීලා තියෙනවා මේක මැනුවල් අපට කන්ට්‍රෝල් කිරීමේ හැකියාව තියෙනවා. මේක ටච් කරාට සෙන්සර් වැඩ කරන්නේ නැති වෙන්න ඒක මැනුවල් යූස් කරන්න පුළුවන් විදියට මේගොල්ලෝ මේක නිර්මාණය කරලා තියෙනවා. මම මේක අරගත්තේ ගල්කිස්සේ තියෙනවා ඩිරෙක්ට් ඩීලර් කියලා කඩයක්. අන්න ඒ කඩෙන් තමයි මේක ගත්තේ. ඉතින් මාස 6ක වොරන්ටියක් එක්ක මම මේක ගත්තා. ඉතින් මම මේක ගන්නකොට රුපියල් 24000 ගානක ප්‍රයිස් එකක් තමයි තිබුණේ. මේක ගත්ත හේතුව තමයි මගේ කෝල් ආන්සර් කරන්න. එතෙන්දී මේකේ දැකපු ලොකුම වාසිය තමයි මේක මැනුවල් කන්ට්‍රෝල් කරන්න පුළුවන් එක. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙනවා බයික් පදින කෙනෙක්ට, ලෝන් ට්‍රැවල් කරන කෙනෙක්ට, ඒ වගේම තමයි Uber Pick Me දුවන කෙනෙක්ට ගොඩක්ම ලොකු chance එකක්. full face helmet එකක් පාවිච්චි කරනකොට ඔයාගේ ෆෝන් එක මෙහෙම අස්සේ ගහගෙන ගියොත් මේ හෙල්මට් එකේ තියෙන කුෂන් එක කාලයක් යනකොට බහිනවා. ඊට පස්සේ මේ හෙල්මට් එක ඔලුවට දාලා ටිකක් එහෙම හොල්ලනකොට මේ හෙල්මට් එක නිකන් හෙල්ලෙන්න ගන්නවා. ඉතින් යාළුවනේ මම තව එක ටිප් එකක් ඔයාලට දෙන්නම්. මේ හෙඩ්සෙට් එක ගන්න අයට ගොඩාක් තව වැදගත් වෙන දෙයක්. ඒක තමයි ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම්. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා මොකක් හරි ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා නම් නැත්නම් ඔයා තවත් රටකට ගිහිල්ලා ඔයා නොදන්න ලැන්ග්වේජ් එකක් කවුරු හරි කතා කරනවා නම් මේ හෙඩ්සෙට් දෙකේ ඇප් එක හරහා පුළුවන් ඔයාගේ භාෂාවට ඒක ට්‍රාන්ස්ලේට් කරගන්න. ඉතින් ඒකට අදාළ වෙන ට්‍රාන්ස්ලේටර් එකක් මේ හෙඩ්සෙට් දෙකේ ඇප් එකේ හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒක ඔයාට යූස් කරන්න පුළුවන්. ඒකත් ගොඩක් ලොකු chance එකක්. ඉතින් ඔයා ඉංග්‍රීසි වලින් කතා කරන දෙයක් සිංහලට වුණත් හරව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක සිංහලෙන් බලන්නත් පුළුවන් නැත්නම් සිංහලෙන් අහන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ තවත් වීඩියෝස් මම ගොඩක් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ දෙපැත්තේ දිස්සෙන වීඩියෝ ක්ලික් කරලා බලන්න මොනවද කියලා. එහෙනම් යාළුවනේ අනිවාර්යෙන් ක්ලික් කරලා බලන්න. මේ සවුන්ඩ් කෝ එකේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එක දාගෙන යන්න.